යන්න කලින් ගේට්ටුවේ කණුව අතර දුරයි කණුවේ උසයි දැනගන්න ඕනේ. මේ වගේ වීඩියෝ දිගටම නැරඹීමට SL Engineer Hub අපගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. පහළ තියෙන bell icon එක click කරන්න. එහෙම වුණොත් අපේ වීඩියෝ එකක් ආපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. මෙන්න මේක තමයි සරලවම අපි දැන් සවි කරන්න යන ගේට්ටුවේ plan එක වෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේක කරන්නේ. කොන්ක්‍රීට් කරනකොටම බාර් දාලා තිබ්බේ නැත්නම් ප්ලේට් එකක් සම්බන්ධ කරගන්න. ප්ලේට් එක කොන්ක්‍රීට් එකට සෙට් කර ගැනීමට එක බෝල්ට් භාවිතා කරන්න. මම නම් මේකදී නූල් 3 තමයි භාවිතා කරලා තියෙන්නේ. මේක තමයි දැන් අපි සවි කරන්න යන ගේට්ටුව. ඇත්තරම මේක නම් සරලම ගේට්ටුවක්. මේකෙන් මම ඔයාලට පැහැදිලි කරන්නම් කොහොමද සවි කරන්නේ කියලා. මේක තමයි ගේට්ටු බුෂ් එක. මේවා විවිධ ප්‍රමාණ වලින් වෙළඳ පොලේ ගන්න තියෙනවා. ඔයාලට දල අදහසක් ගන්න ඕන නම් මම මේකෙදි පාවිච්චි කරලා තියෙන්නේ එක අඟල් 3 පින් එක නූල් කය බුෂ් එක තමයි ගත්තේ මම. දැන් අපි බලමු ප්ලේට් එකට බුෂ් එක සවි කරන්නේ කොහොමද කියලා. මේකෙදි ප්‍රධානම බලන්න ඕනේ දෙයක් තමයි ප්ලේට් එක බුෂ් එක අතර පරතරයක් තියෙන්න ඕනේ කියන එක. නැත්තම් කණුව ළඟින්ම තමයි ගේට්ටුව යන්නේ. එහෙම වුණාම අපිට කපරාරු වාසියක්වත් තියාගන්න විදියක් නැහැ. තව දෙයක් තමයි ගේට් බුෂ් එක කැරකෙන්න නම් කොහොමත් පරතරයක් තියෙන්න ඕනේ. මේකට අපි හෙවි බාර් එකක් යොදා ගන්න ඕනේ. මොකද බුෂ් එක පාස්සන්නේ අපි මේකට නිසා. අපි ගේට් බුෂ් එක ටැග් කරගනිමු. මේක ස්පීඩ් ලෙවල් එකටම කරන්න ඕනේ. නැත්තම් කැරකෙනකොට හිර වෙන්න පුළුවන්. මෙවැනි වීඩියෝ දිගටම නැරඹීමට අපගේ channel එක subscribe කරන්න. කණුව කෙලින්ද කියලා අපි බලන්නත් ඕනේ. කණුව කෙලින් නැත්තම් මොකක්ද කරන්න ඕනේ කියලා දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මුලින්ම අපි ප්ලේට් එකේ සෙන්ටර් එක මාක් කරගමු. කණුව කෙලින් තියෙන නිසා යට බුෂ් එකට තියෙන දුර මැනගමු. ඒ මාක් එක මේ විදියට පහසුවෙන් ප්ලේට් එකේ මාක් කරගන්න පුළුවන්. දැන් අපි කලින් වගේම බොක්ස් බාර් කොටස ටැග් කර ගැනීම සිද්ධ කරනවා. මේ කණුව දෙපැත්තට පෙරලිලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා ඒකෙත් අපි ස්පීඩ් ලෙවල් එක චෙක් කරගන්න ඕනේ. මේක පෙරලිලා තිබ්බොත් එහෙම කලින් ගත්ත බොක්ස් බාර් එකේ දුර ප්‍රමාණයම නම් හරියන්නේ. ඒකට තවත් කෑල්ලක් එකතු කරගන්න ඕනේ. දැන් අපි පළවෙනි පියන සවි කරන්නයි යන්නේ. ගේට්ටුව කණුවට හේතු කරලා කෙලින් තියාගන්න. ලෙවල් කිරීමට ලී කොට හා ප්ලේට් කෑලි අපිට ගන්න පුළුවන්. මේ විදිහට ලම්බයක් පාවිච්චි කරලා අපි කොච්චරක් මේක ඉස්සෙන්න ඕනද කියලා හරියටම බලා ගන්න. ගේට්ටුව හා බුෂ් එක සම්බන්ධ කරන්න තමයි දැන් යන්නේ.
මම නම් මේකට 3mm ඝනකම බොක්ස් පාරකින් කෑල්ලක් තමයි ගත්තේ. සමහර අය නම් ඝනකම පට්ටමුත් යොදා ගන්නවා. මේ දෙකෙන් කෝක ගත්තත් ප්‍රශ්නයක් නැහැ. පට්ටමට වඩා බොක්ස් පාරක නැමෙන ගතිය අඩු නිසා ඒක ගොඩක් සාර්ථකයි. මේ විදියටම ඊළඟ බුෂ් එකටත් බොක්ස් පාර කොටස ටැග් කරගන්නවා. දැන් පළවෙනි පියන නම් මේ විදියට ටැග් කරගෙන ඉවරයි. දැන් අපි දෙවෙනි පියනට යමු. මේ කිසි එකක් අපි සම්පූර්ණයෙන්ම නම් පාස්සන්නේ. සේරම වැඩ ඉවරලා තමයි පාස්සන්නේ. වෙනසක් වුණොත් ආයෙ කපන්න පුළුවන් මට්ටමට ඉන්න ඕනේ. මේ විදියට එල් ඇන්ගල් කෑල්ලක් වෙල් කරගනිමු. එහෙම වුණාම ඊළඟ පියන ලෙවල් කර ගැනීම ඉතාම පහසුයි. දැන් අපි පාස්සපු එල් ඇන්ගල් එක උඩින් දෙවෙනි ගේට්ටු පියන තියාගන්නයි යන්නේ. ගේට්ටු පියන් දෙක අතර පරතරය ගොඩක් තියන්න ඕනේ. නෝමලි කාලක් වගේ තිබ්බනම් ඒ ඇති මිලිමීටර් 6ක වගේ ප්‍රමාණයක්. ඒකට මිලිමීටර් 6 පට්ටම් තියෙනවා. මිලිමීටර් 6 පට්ටම් කෑලි දෙකක් මෙන්න මේ විදියට වෙල් කරගනිමු. මේකට සරල ටූල් එකක් යොදා ගන්න පුළුවන්. ඒකට කියන්නේ ටර්නින් බකල් කියලා. ඒක මේ විදියට දෙපැත්තට වෙල් කරනවා. ඒක මේ විදියට කරකනකොට එහා පැත්තේ ගේට්ටු පියන ඉස්සෙනවා. ඔයාලට මේ විදිහකට වියදම් කරන්න අමාරු නම් ප්ලේට් කෑලි වගේ තියලා දෙවෙනි පියන උස්ස ගන්න පුළුවන්. මේ විදියට පුෂ් එකයි බොක්ස් බාර් එකයි තියලා බොක්ස් බාර් එක කපා ගන්න. පළවෙනි පියන සෙට් කරා වගේම සරල ක්‍රමයක් තමයි දැන් තියෙන්නේ. කලින් විදියටම බුෂ් ටික පහස්ස ගත්තනම් වැඩේ හරි. ගේට්ටුව සවි කරන වැඩ සියල්ලම ඉවරයි. කලින් අපි ටැග් කරලානේ තිබ්බේ. ගේට්ටුව චෙක් කරලා බලලා සේරම ටික පාස්ස ගැනීම කරන්න. ඔයාලට මේකේ ගැටලු තියෙනවා නම් සියලුම දේවල් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න.